ඉතින් යාළුවනේ ඔයාලා කවදා හරි අහලා තියෙනවද එක එක විදිහේ අద్භූත ජීවීන් මන්තරකාරයෝ මකරුන් ඉන්න ලෝකයක එකම එක රන් මුදුවක් නිසා මුළු ලෝකෙම විනාශ වෙන්න යන කතාවක් ගැන. අන්න ඒ වගේ සිනමා ඉතිහාසයේ බිහිවෙච්ච අති දැවැන්ත සහ සාර්ථකම ෆැන්ටසි කතාවක් වන The Lord of the Ring කතා මාලාවේ පළවෙනි කතාව වන The Fellowship of the Ring කියන කතාව තමයි අපේ මධ්‍යම පෘථිවිය හේවත් මිඩ්ලර්ත් රාජධානීන්. මීට වසර දහස් ගණනකට පෙර මේ ලෝකයේ ජීවත් වන ජීවීන්ට බලගතු මුදු කිහිපයක් නිර්මාණය කරලා දුන්නා. අමරණීය ඥානවන්ත සහ සුන්දරම ජාතිය වුණ එල්ෆරුන්ට මුදු තුනක්ද කඳුකරේ මැනික්සා රත්තරං හාරණින් ජීවත් වුණු වාමනීන්ට මුදු හතක්ද හැඟීම්වලට වහල්ලුණු සහ බලයට කෑදර වුණු මිනිස් වර්ගයට මුදු නමයක්ද බැගින් ලැබුණා. මේ හැම මුද්දකටම ඒ ජාතීන්ට අයත් සියලුම ජීවීන් පාලනය කිරීමේ හැකියාව ලැබුණා. නමුත් මේ හැමෝටම හොරෙන් අඳුරට අධිපති වූ සෞරෝන් විසින් මෝඩෝර් දේශයේ පවතින මවුන්ටන්ඩෝම් ගිනිකන්ද තුළ තවත් එක් මුත්තක් නිර්මාණය කළා. ඒ මුද්දට අනෙක් සියලුම මුදු පාලනය කිරීමේ හැකියාව ලැබුණා. මේ මුත්තේ බලය උපයෝගී කර ගනිමින් සෞරෝන් විසින් මුළු මිල්ලඇත් එක පුරාම තමන්ගේ බලය ප්‍රචාරය කරන්න පටන්ගත්තා. මේක නිසා මිනිසුන්සා එල්ෆරු එකට එක්ව සෞරෝන්ට විරුද්ධව සටන් කරන්න පටන්ගන්නවා. මවුන්ටන්ඩෝම් කන්ද පාමල වූ මේ සටනයේදී මිනිස් රජු වූ එලෙන්දිර් රජු මිය යෑමට පත්වෙනවා. මේ අවස්ථාවේදී ඔහුගේ පුතු වූ ඉසිල්දූ රජු විසින් තම පියාණන්ගේ කඩුව තෑතටගෙන සෞරෝන්ගේ මුද්ද පළඳාගෙන සිටි ඇගිල්ල කපාවෙන් කර දමනවා. මේත් සමගම එක්ෂණයකින් සෞරෝන් සුණු විසුණු වී විනාශයට පත්වෙනවා. මේත් සමගම මිනිසුන්ට සහ එල්ෆරුන්ට තමන්ගේ ජයග්‍රහණය හිමි වෙනවා. ජයග්‍රහණයෙන් පසුව මේ සෞරෝන්ගේ බලවත් මුද්ද හිමි වෙන්න ඉසිල්දූ රජුහට. මෙසේ මුද්දත් රැගෙන තමන්ගේ ජයග්‍රහණය සමරමින් මාලිකා වෙත ගමන් කරමින් සිටින ඉසිල්දූ රජුහට සෞරෝන්ගේ මිත්‍ර පාර්ශවයක් වන ඕක්ස් කියන රාක්ෂයන් විසින් ඔහුට ප්‍රහාරයක් එල්ල කරනවා. මේ අවස්ථාවේදී ඉසිල්දූ රජු විසින් කරන්නේ මේ මුද්ද ඇගිල්ලට පළඳා ගන්න එක. ඒත් සමගම ඔහුට නොපෙනී යන බලයක් හිමි වෙනවා. මෙසේ පැන යන අතරතුරදී ඉසිල්දූ රජුගේ ඇගිල්ලෙන් මේ මුත්ත කැලවෙනවා. ඒත් සමගම ඔහුට ලැබුණු මේ නොපෙනයාමේ හැකියාව නැති වී යනවා. ඒත් සමගම ඕක්ස්ලා අතින් ඉසිල්දූ රජු මේයාවට පත්වෙනවා. කොහොම නමුත් එයින් පසුව මේ මුද්ද මේ ගඟ පතුලේ අවුරුදු 2500ක පමණ කාලයක් හැංගිලා තියෙනවා. ඊට පස්සේ ගොලම් කියලා හඳුන්වන අමුතු සතෙක් අතට මේ මුද්ද හිමි වෙනවා. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ බලගතු මුද්දට අවශ්‍ය විදිහටයි. කොහොම නමුත් ගොලම් සතුව මේ මුද්ද අවුරුදු 500ක පමණ කාලයක් තබාගෙනදලා තියෙනවා. කෙසේ නමුත් මේ කාලය අතරතුරදී ගොලම්ගේ මනස සම්පූර්ණයම විකෘතිභාවයට පත්වලා අවසන්. මං කිව්වනේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මුද්දට ඕන විදිහට. අවුරුදු 500ක් අවසන් වුණාට පස්සේ මේ මුද්ද තීරණය කරනවා ගොලම් කියන සත්වයා මුද්දේ ස්වාමියා විදිහට කටයුතු කරන්න සිදුසු නෑ කියලා. ඒ කියන්නේ මුද්ද ගොලම්ට අහිමි වෙනවා. කොහොම නමුත් මේ සිටියෙන් පස්සේ මේ මුද්ද හිමි වෙන්නේ බිල්බෝ බැගින්ස් කියන හොබිට්වරයට. මේ මුද්දේ බලය නිසාම මේ හොබිට්වරයට වැඩි ආයුෂ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 111ක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් හොබිට්ලා කියලා කියන්නේ උසෙන් අඩු කෑමට බීමට ගොඩාක් කෑදර සාමකාමී ජීවිතයක් ගත කරන ජන කොට්ටාශයක්. ඔන්න අපිට ඊට පස්සේ පෙන්වනවා කතාවේ ප්‍රධාන චරිතය වන ෆ්‍රෝඩෝ බැගින්ස්. ෆ්‍රෝඩෝ බැගින්ස් කියලා කියන්නේ බිල්බෝ බැගින්ස්ගේ ඥාතියෙක්. ඔන්න අපිට ඊට පස්සේ පෙන්වනවා මේ කතාවේ එන තවත් ප්‍රධාන චරිතයක්. ඒ තමයි ගැන්ඩල්ෆ්. ගැන්ඩල්ෆ් කියලා කියන්නේ බිල්බෝ බැගින්ස්ගේ හොඳම යාළුවෙක් සහ මායාකාරයෙක්. ඔන්න අපට පෙන්වනවා ගැන්ඩල්ෆ් බිල්බෝ බැගින්ස් හම්බෙන්න ෂය කියන නගරයට පැමිණෙනවා. මේ අවස්ථාවේ බිල්බෝ ගැන්ඩොල්ෆ්ට කියනවා තමන්ට මේ ප්‍රදේශයේ ජීවත් වෙලා ඉන්න එපා වෙලා තියෙන්නේ කියලා. ඒ මොකද ඔහු කැමති නිතරම තනියම ජීවත් වෙන්න. නමුත් ඔහුගේ ඥාතීන් ඇවිල්ලා ඔහුට කරදර කරන නිසා ඔහුට දැන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන එක එපා වෙලා තියෙන්නේ. ඔන්න අපට මේ අවස්ථාවේදී පෙන්වනවා බිල්බෝගේ 111 වෙනි උපන්දින සාදය සඳහා ගමේ සියලුම දෙනා එකතු වෙලා ලොකු උත්සවයක් සංවිධානය කරලා තියෙනවා කියලා. ඔන්න මේ අවස්ථාවේදී අපට ෆ්‍රෝඩෝගේ හොඳම යාළුවා වන සෑම්ම පෙන්වනවා. මේට අමතරව ෆ්‍රෝඩෝට තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි මේරි සහ පිපින්. උත්සවයේ අවසානයේදී බිල්බෝ විසින් ස්තුති කතාවක් ඉදිරිපත් කරනවා. ඇත්තටම මේක ස්තුති කතාවක් කිව්වට මේක ස්තුති කතාවක්ම නෙමෙයි. මේදී බිල්බෝ විසින් විශේෂ දෙයක් ගම්වාසීන් වෙත ඉදිරිපත් කරනවා. ඔහු කියනවා ඔහුට මේ ප්‍රදේශයේ ජීවත් වෙලා ඉන්න එක එපා වෙලා තියෙන්නේ කියලා. ඔහු කියනවා ඔහු මේ ගමෙන් යන්න හදන්නේ කියලා. ඒත් සමගම ඔහු අර බලමුද්ද ඇගිල්ලට දාගන්නවා. ඒත් සමගම ඔහුට නොපෙනී යාමේ හැකියාවක් හම්බෙනවා.
ගමේ සිටින සියලුම ජනතාව මේකට බිය වෙනවා. කෙසේ නමුත් බිල්බෝ කාටවත් නොපෙනේ තමන්ගේ නිවස්ට ඇවිල්ලා හොරෙන්ම ගමින් පැනලන්න තමයි උත්සාකන්නේ. නමුත් ඒත් සමගම බිල්බෝගේ ගෙදරට ගැන්ඩෝල්් කඩා පාත්වෙනවා. ඇතරම ගැන්ඩෝල්් දන්නවා මොකක්ද මේ සිද්ධ වෙන්න කියලා. ඕ දන්නව මේ බලමුදුව තියන් ඉන්න කෙනා මේ බලමුදුවේ බලයට වසඟ වන බව. ඔහු තේරුම් ගන්නවා බිල්බෝ මේ වන වෙටත් මේ බලමුදුවේ බලයට වසඟ වෙලා ඉන්න බව. මේක තේරුම් ගත්ත ගැන්ඩල් බිල්බෝට කියනවා මේ මුද්දේ වගකීම වෙන කෙනෙක්ට පවරලා ඔහුට නිදහසේ ඉන්න කියලා. නමුත් මේ මුද්දේ බලපෑම නිසා බිල්බෝ තමන්ගේ යාළුවා වන ගැන්ඩෝල්ෆ්ට පවා බැනවදින්න පටන්ගන්නවා. මේත් සමගම ගැන්ඩෝල්ෆ් තමන්ගේ මායා බලය පාවිච්චි කරලා බිල්බෝව බය කරලා බිල්බෝට මේ දේ වැටහෙන්න සලස්වනවා. අකමැත්තෙන් වුවත් ගැන්ඩොල්ෆ්ගේ බලකිරීම නිසාම බිල්බෝ කැමති වෙනවා මේ මුද්දේ වගකීම තමන්ගේ ඥාතියෙක් වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට පවරන්න. බිල්බෝ තමන්ගේ යාළුවා වන ගැන්ඩොල්ෆ්ට සමුදීලා මේ ප්‍රදේශයෙන් ඉවත් වෙලා යනවා. මීට සුළු වෙලාවකට පමණ පසුව ෆ්‍රෝඩෝ මේ ස්ථානයට පැමිණෙනවා. මෙසේ පැමිණුණට පස්සේ ගැන්ඩොල්ෆ් විසින් ෆ්‍රෝඩෝට කියනවා බිල්බෝ සුරයන්ගේ දේශය වෙත ගියා කියලා. මේ මුදුව ඇතුළුව බිල්බෝගේ සියලුම දේපල දැම් ෆ්‍රෝඩෝට අයිති බව ගැන්ඩොල්ෆ් පවසනවා. ඊට පස්සේ ගැන්ඩොල්් මේ මුත්ත අරගෙන ලියුම් කවරයකට දාලා එක ෆ්‍රෝඩෝ අතර දීලා කියනවා මම එනකම් මේ මුත්ත ආරක්ෂා සහිතව තියාගන්න කියලා. ඊට පස්සේ ගැන්ඩොල් පුස්තකාලයකට ඇවිල්ලා මේ මුද්ද ගැන විස්තර හොයනවා. ඔහුට මේ මුද්ද ගැන විස්තර ගොඩාක් හම්බෙනවා. එහිදී ඔහු හොයා ගන්නවා මේ මුද්ද ගින්දරට දැම්මාම කාටවත් කියවන්න බැරි වචන කිහිපයක් මතු වෙනවා කියලා. මේ විස්තරටික හොයාගත්තර පස්සේ ගැන්ඩල් නැවත ශය නගරයත පැමිණෙනවා. ඊට පස්සේ බිල්බෝගේ මේ ලියුම් කවරය අරගෙන එක ගින්දරට දානවා. ඉට පස් ඔහු මේ මුද්ද අරගෙන ෆ්‍රෝඩෝගේ අතින් තියල කියනවා මේ මුද්දේ මොනව හරි සලකුණු වගේයක් මතුවෙනෝද කියෙන බලන්න කියලා. ටික වෙලාට පස්සේ ෆ්‍රෝඩෝට දකින්න ලැබෙනවා කලින් නොතිබුණු අමුතු සලකුණු වගේයක් මේ මුද්දේ නිර්මාණය වෙනවා. ඉට පස්සේ ඔහු ගැන්ඩොල්ෆ්කින් අහන මොකක්ද ඇත්තරම මේ මුද්ද කියලා. මෙන්න මේ අවස්ථාවේදී තමයි ගැන්ඩොල්් විසින් මුද්ද ගැන විස්තර පැහැදිලි කරන්න පටන්ගන්නේ. මීට වසර දහස් කලනට පවන පෙර අඳුරට අධිපති වෙච්චය සෞරෝන් විසින් ඉතාමත් බලගතු මුද්දක් නිර්මාණය කරා. එ මුද්දේ බලය පාවිච්චි කරලා ඔහු මුළු මිල්ලත්තය පුරාම තමන්ගේ බලය ප්‍රචාරය කරන පටන්ගත්තා. මේ නිසාම මිනිසුන්සා එල්ෆරුන් එකට එකතු වෙලා සෞරෝන්ට විරුද්ධෝ සටන් කරන්න පටන්ගත්තා. මේ සරණයේදී ඉසිල්දූර් රජු විසින් සෞරෝන්ගේ මුද්ද පළඳාගෙන හිටපු ඇගිල්ල කපලා ඔහු විනාශයට පත් කරනවා. ඊට පස්සේ මේ මුද්ද ඉසිල්දූර් රජුගේ ඇගිල්ලේ ප්‍රමාණයට කුඩා වෙනවා. ඊට පස්සේ ගොලම් කියලා හඳුන්වන අමුතු සතෙක් අතට මේ මුද්ද හිමි වෙනවා. ඊට පස්සේ මේ බලමුද්ද විසින් ගොලම අතෑරලා දාලා තියෙනවා. ඊට පස්සේ මේ මුද්ද හිමි වෙන්නේ තමන්ගේ මාමට. ඒ කියන්නේ බිල්බෝ බැගින්ස්ට. බිල්බෝට මේ මුද්ද හම්බුනේ අවුරුදු 60කට පමණ කලින්. මේ මුද්ද නිසාම තමයි බිල්බෝට මෙච්චර වැඩි ආයුෂ කාලයක් ලැබිලා තියෙන්නේ. කෙසේ නමුත් බිල්බෝ විසින් මේ මුද්ද පාවිච්චි කරපු නිසා මුද්දේ බලය දැන් අවදි වෙලා තියෙන්නේ. මේ නිසාම මුද්ද දැන් උත්සාහ කරන්නේ තමන්ගේ ස්වාමියාට ගමන් කරන්න. මේ වෙලාවේදී ෆ්‍රෝඩෝ අහනවා සෞරුන් විනාශ වුණා නම් මුද්ද කොහොමද තමන්ගේ ස්වාමියාට ගමන් කරන්න කියලා. ඒ අවස්ථාවේදී ගැන්ඩල්ෆ් කියනවා සෞරුන්ගේ ආත්මය මේ මුද්ද සමග බැඳීමක් ඇති කරගෙන තියෙනවා. ඒක නිසා දැන් සෞරෝන්ට මිත්‍ර පාර්ශ්ව ලෙස ක්‍රියා කරන ඕක්ස්ලා විසින් මේ මුද්ද හොයමින් තමයි ඉන්නේ. නමුත් ගැන්ඩොල්ෆ් මේ මුද්ද විනාශ කරන විදිහත් තවම දන්නේ නැහැ. ඔහු කියනවා මේ මුද්ද ගැන හොඳටම දන්න කෙනා තමයි ගොලම් කියලා කියන්නේ. නමුත් ගැන්ඩල්ෆ් ගොලම් හොයන්න උත්සාහ කරත් ඔහුට ආරංචි වෙනවා ගොලම් මේ වන විටත් ඕක්ස්ලා විසින් අත්අඩංගුවට අරගෙන කියලා. ඕක්ස්ලා විසින් ගොලම්ට වද දීලා මුද්ද ගැන විස්තර අහනවා. ඒ අවස්ථාවේදී ගොලම් ඕක්ස්ලාතින් පවසනවා ශයකින් නගරේ බැගින්ස්ලා ළඟ තමයි මුද්ද තියෙන්නේ කියලා. ඒක නිසා ගැන්ඩල් ෆ්‍රෝඩෝට කියනවා මේ මුද්දොත් තරම් ඉක්මන්ටම ෆ්‍රැන්සිස් පෝනි කියන තානායමට ගමන් කරන්න කියලා. ඔහු ඒ ස්ථානයේදී ඔවුන්ව මුණගැහෙන්නම් කියලත් ඔහු පවසනවා. මේ නිසා ෆ්‍රෝඩෝ සහ ඔහුගේ හොඳම යාළුවෙච්ච සෑම් ෆ්‍රැන්සිස් පෝනි තානායම් බලා ගමන් කරන්න පටන් ගන්නවා. ඔන්න අපට මේ අවස්ථාවේ පෙන්වෙනවා සෞරුන්ගේ බලයට යටත් වෙලා ඉන්න නවදිනයකින් යුත් කණ්ඩායමක් මේ මුද්ද හොයාගන්න ශය නගරය වෙත පැමිණෙනවා. ගැන්ඩල් ෆ්‍රෝඩෝසා සෑම් ශය නගරෙන් ඉවත් වෙන්න කලින් ෆ්‍රෝඩෝට දෙන උපදෙස තමයි කිසිම වෙලාවක මේ මුද්ද පලඳින්න එපා. මොකද එහෙම කරොත් සෞරෝන්ගේ සේවකයන්ට මුද්ද තියෙන තැන හරියටම හොයාගන්න පුළුවන්. මොකද ඒ අවස්ථාව වන විට මුද්දේ බලය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ෆ්‍රෝඩෝසා සෑම් මෙසේ ගමන් කරන අතරතුරදී ඔවුන්ට දකින්න ලැබෙනවා සුරයන්ගෙන් පිරිසක් මධ්‍යම පෘථිවිය දාලා යන්න පටන් අරන්. මොකද ඔවුන්ට තේරලා තියෙනවා නුදුරු අනාගතයේදීම ලොකු විනාශයක් වෙන්න යන්න කියලා. ඉතින් අපිට ඊට පස්සේ පෙන්නනවා
ෆ්‍රෝඩෝසා සෑම් රෑ ගත කරන්න එක තැනක අතර වෙලා ඉන්නවා. මේ අතරතුරදී ගැන්ඩල්් තමන්ගේ හොඳම යාළුවෙක් වන සරුමාන් හම්බෙන්න්න අයිසන් ගාඩ් වෙත පැමිණෙනවා. මේ අවස්ථාවේදී ගැන්ඩල්් සරුමාන්ගෙන් සෞරෝන්ට විරුද්ධව සටන් කරන්න උදව් ඉල්ලනවා. නමුත් ගැන්ඩෝ් බලාපොරත්තු නොවන විදිේ පිළිතුරත් තමයි සරුමාන්ගෙන් ඔහුට ලැබෙන්නේ. සරුමාන් කියනවා සෞරෝන්ගේ සේනාව මේ වන විටත් මුද්ද හොයන්න පටන් අරන් තියෙන්නේ කියලා. මේ වැඩේට සෞරෝන්ගේ බලයට යටත්වෙලා ඉන්න කළු අසරුවන් නම දෙනා සම්බන්ධ වෙලා ඉන්න කියලා ඔහු පවසනවා. ඔහු පවසනවා සෞරෝන්ගේ හමුදාව අනිවාරෙන්ම මුද්ද තියන් ඉන්න කෙනාව හොයාගෙන ඔහු මරලා මුද්ද ඔවුන් අතර පත් කරගන්නවා කියලා. මේ අවස්ථාවේදී ගැන්ඩල්ෆ්ට ෆ්‍රෝඩෝ ගැන බයහිතෙනවා. එම නිසා ඔහු ඉක්මන්ට එම ස්ථානයෙන් ඉවත් වෙන්න හදනවා. නමුත් සරුමාන් එකට ඉඩ දෙන්නේ නෑ. මේ අවස්ථාවේදී සරුමාන් පවසනවා අපිට සෞරුවන්ට විරුද්ධ සටන් කරන්න බෑ. ඒක නිසා අපි සෞරුවන්ට දව් කරලා අපේ ජීවිතටික බේරගම් කියලා ගැන්ඩෝල්ට පවසනවා. ගැන්ඩොල්් තේරුම් ගන්නවා තමන්ගේ හොඳම යාළුවෙක් වෙච්ච සරුමානුත් සෞරුවන්ගේ පැත්තට හැරිලා ඉවරයි කියලා. මේ අවස්ථාවේදී මේ මායාකාරය දෙන්න අතර ලොකු සටනක් ඇතිවෙනවා. මේ අවස්ථාවේදී සරුමාන් විසින් ගැන්ඩල්ෆ්ට හොඳටම පාර දෙනවා. ඔන්න අපිට ඒත් එක්කම් පෙන්නවා පවදා උදෑසන. ෆ්‍රෝඩෝ සා සෑම් බඩිරිගු යාය කතරින් ගමන් කරමින් ඉන්න අතරතුර මේරිසා පිපින් ඔවුන්ගේ ඇඟට කඩම් පයිනවා. කෙසේ නමුත් මේ අවස්ථාවේදී මේරිසා පිපිනුත් ඔවුන් දෙන්නගේ මේ ගමනට එකතු වෙනවා. ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා ෆ්‍රෝඩෝට අමුතු දෙයක් දැනෙන්න පටන්ගන්නවා කියලා. ඊට පස්සේ ෆ්‍රෝඩෝ තමන්ගේ යාලුත් එක් එක තුලා මෙතන තියෙන ගහක්කට හැන්ගෙනවා. ඔන්න ඒ අවස්ථාවේදී කළු අසරුවන්ගෙන් එක් කෙනෙක් මේ ස්ථානයට පැමිණෙනවා. ඔහුට මේ ස්ථානය ගැන සැකයක් ඇති වෙලා ඒ ස්ථානය පරීක්ෂා කරන්න පටන්ගන්නවා. ඔන්න ඒත් සමගම මේ මුද්දේ බලය ක්‍රියාත්මක වෙලා ෆ්‍රෝඩෝට මේ මුද්ද දාගන්නම හිතෙනවා. කෙසේ නමුත් සෑම් විසින් ඒක වලක්වනවා. ඊට පස්සේ ඔවුන් මේ කළු අසරුවාගේ අවධානය වෙන පැත්තකට හරවලා ඒ ස්ථානයෙන් පැනගන්නවා. නමුත් ඔවුන්ට මේ ස්ථානයෙන් පැනගන්න පුළුවන් වෙන්නේ සුළු මොහොතකට පමණයි. ඊට පස්ස මේ කළු අසරුවා ඔවුන්ගේ පසුපසම හබාගෙනෙනවා. කෙසේ නමුත් මේ යාළුව ටික පාරුවකට නගලා ඒ ස්ථානෙන් බේරෙන්න සමත් වෙනවා. කෙසේ නමුත් ඔන්න දැන් මේ යාළුව ටික ගැන්ඩල්් කිව්ව අර තානායමට පැමිණෙනවා. එහිදී මොහු බැගින්ස් කියනව පාවිච්චි කරන නෑ. මොකද ගොළම් විසින් පැගින්ස්ලා තමයි තමන්ගේ මුද්ද හොරකංකරය කියලා පාවා දුන්න නිසා මොවුන්ට අනතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා මොවුන් බැගින්ස් කියන නම කොයි වෙලාවකවත් පාවිච්චි කරන්න නෑ. ඊට පස්සේ ෆ්‍රෝඩෝ විසින්නේ තානාවේ ඉන්න කෙනාට කියනවා අපි ගැන්ඩල්් යාලෝ කියලා. ඉට පස් ෆ්‍රෝඩෝ ඔහුගින් අහනවා ඔයාට ගැන්ඩල්් කැන මොනවහරි ආරංචයක් ලැබුණද කියලා. ඉට පස මේ තානායම ඉන්න කෙන කියනවා ඔහුට මාස හයකින් පමණ ගැන්ඩල්් කෙන තොරතුරක් ලැබෙන නෑ කියලා. ඔන්න මේ අවස්ථාවේදී ෆ්‍රෝඩෝ ඇතුළ යාලුව කට්ටිය බය වෙනවා. මොකද මෙතනින් හට කරන්න ඕනදේ කිසිම කෙනෙක් දන්න නෑ. ඒක නිසා ෆ්‍රෝඩෝ ගැන්ඩල්් එනකම් මේ තානායමට වෙලා බලන් ඉන්නවා. ඔන්න මේ කට්ටිය දැන් තානායමට වෙලා ඉත්ති මේ කට්ටිය දිහා අමුතු පුත් කෙෙක් බලාගෙනන්න කියලා හුන්ට තේරෙනවා. ඉට පස්සේ ෆ්‍රෝඩෝ මේ තානායම අයිතිකාරකින් අහනව ඒ කවුද කියලා. ඒදී ඔහු පවසනවා ඔහු දඩයංකාරයෙක් සහ ඔහු අපි හඳුන්වන්නේ ස්ට්‍රයිඩ කියලා. ඔන්න මේ අවස්ථාවදී ඔවුන්ට ඇයනවා පිපික් විසින් ඩ්‍රිංක එකක් දාලා වැඩේ සම්පූර්ණයම කනවා කියලා. මේ අවස්ථාවේදී පිපින් විසින් ෆ්‍රෝඩෝ ෆෙන්ලා කියනවා අරඉන්නේ මගේ යාළුව ඕකේ නම ෆ්‍රෝඩෝ බැගින්ස් කියලා. මේකට තරහගේපු ෆ්‍රෝඩෝ ඔහුව නවත්තන්න එමස්ථානට පැමිණෙනවා. ඒ අවස්ථාවේදී ෆ්‍රෝඩෝ බිමට ඇදගෙන වැටනවා. ඒත් සමගම මුද්ද ෆ්‍රෝඩෝගේ ඇගිල්ලට වැටනවා. මේ මුද්ද ෆ්‍රෝඩෝගේ ඇගිල්ලට වැටනවා සමගම ඔහු නොපෙනී යනවා. මේ අවස්ථාවේදී ෆ්‍රෝඩෝට සෞරෝන්ගේ ඇස පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔහු එකට බය වෙලා මුද්ද ගලවලා අයින් කරනවා. නමුත් දැන් පරක්කු වැඩි. මොකද කළු අසරුවන්ට දැන් ඔවුන් ඉන්න ස්ථානය හරියටම හොයාගන්න පුළුවන්. ඔන්න මේත් එක්කම ෆ්‍රෝඩෝ ළඟට එනවා අර ස්ට්‍රයිඩ් කියන දඩයන්කාරයා. ඔහු එතනදී කියනවා අර කළු අසරුවෝ දැනනවත් එන්න පටන් අරන් ඇති කියලා. කිව්ව වගේම ටික වෙලාවකින් ඒ කළු අසරුව නව දෙනා මේ ස්ථානයටත් පැමිණෙනවා. ඔන්න මේත් එක්කම ඒ කළු අසරුවෝ ෆ්‍රෝඩෝ සහ ඔවුන්ගේ යාළු වෙන්න කාමරයට ඇවිල්ලා ඔවුන් මරන්න උත්සාහ කරනවා. නමුත් ස්ට්‍රයිඩ විසින් ෆ්‍රෝඩෝ ඇතුළු යාළුව ටික වෙනත් කාමරයට අරන් ගිහින් ඉවරයි. ඔන්න මේ අවස්ථාවේදී ස්ට්‍රයිඩට පුළුවන් වෙනවා ෆ්‍රෝඩෝ ඇතුළු යාළුවෝ ටික අර කළු අසරුවන්ගෙන් බේරගන්න. ඔන්න මේ අවස්ථාවේදී ෆ්‍රෝඩෝ විසින් ස්ට්‍රයිඩකින් ආනවා ඇත්තට මේ කවුද කියලා. ඒ අවස්ථාවේදී ස්ට්‍රයිඩ විසින් ඒ කවුද කියන අත්තරම් පැහැදිලි කරන්න පටන් ගන්නවා. ඔයාලට මතකනේ මුලින්ම කිව්වා මිනිස් වර්ගයාට මුදු 9ක් හම්බුණා කියලා. නමුත් ඔවුන් මේ මුදුවලට දෙන කෑදරකම නිසාම සෞරෝන්ගේ පලට යටත් වෙනවා.
ඒක නිසා ඔවුන් දැන් සෞරුවන්ගේ වහලුන් විදිර තමයි ක්‍රියා කරන්නේ. මොවුන්ගේ නම තමයි නාස්කුල් කියලා කියන්නේ. මොවුන් මැරිලත් නෑ මේ වන විට ජීවතුන් අතරන් නැති පිරිසක්. ඔන්න අපට පෙන්න්නනවා පවුද උදේ ස්ටයිඩ විසින් ෆ්‍රෝඩෝඇතුළු යාලූ කට්ටියත් අරගෙන මේ ස්ථානයෙන් ඉවත්වෙලා යනවා. ඔහු මොවුන් එක්කගෙන යන්නේ සුරයන්ගේ දේශයට. ඒ කියන්නේ ස්ටයිඩ විසින් මොවුන් එක්කං යන්නේ රිවෙන්ඩල් වෙත. ඔවුන් එදාදවස රාත්‍රියේදී එක ස්ථානයක් නතර වෙනවා. ස්ටයිඩ විසින් මුවෙක් අඩයන් කරන්න ඇයිල තමයි මොවුන්ගේ කුසගින්න නිවන්නේ. ඔන්න ඒත් සමගුම් අපට පෙන්නනවා සෞරුවන් විසින් සරුමාන්ට අඩක් ලැබිල තියෙනවා දැන් මේ යුද්ධයට අවශ්‍ය වන හමුදාව ලෑස්ති කරන්න කියලා. ඔන්න ඒ අවස්ථාවේදී සරුමාන් විසින් තවන්ගේ යටතේ ඉන්න සේවකයන්ට කියනවා විශාල් හමුදාවක් ලෑස්ති කරන්න කියලා. ඔන්න ඒත් සමගම ගොබ්ලින්ස්ල එකතු වෙලා විශාල ගස් ගලවල දාන්න පටන් ගන්නවා. ඔන්න ඒත් එකම අපට පෙන්නෙනවා ගැන්ඩොල්ෆ සරුමාන් විසින් ගැන්ඩොල්ෆ උස කුළුණක හිර කරලා තියෙන්නේ. ඒක නිසා ඔහුට එමිස්ථානයෙන් පැනගන්න බැරූ තමයි ඉන්නේ. ඔන්න ඒත් එක්කම මෙසේ ගමන් කරමින් ඉන්න අපේ යාළුවන්ට මුරකුළුණක් හම්බෙනවා. ඔවුන් තීරණය කරනවා එදාරාත්‍රයත් මේ ස්ථානය ගත කරන්න. නමුත් සෑම් මේරි පිපින් ඇතුළු පිරිස කරන මෝඩ වැඩක් නිසා නාස්කුල්ලට මොවුන් ඉන්නතන හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් සමගම මොවුන් ඒ ස්ථානයට පැමිණිලා ෆ්‍රෝඩෝගේ මුද්ද ගන්න උත්සා කරනවා. ඒත් සමගව ෆ්‍රෝඩෝ මුද්ද ඇඟිල්ලට දාගන්නවා. ඔන්න ඒත් එක්කම තමයි නාස්කුල්ලගේ ඇත්ත ස්වරූපය ෆ්‍රෝඩෝට තැක බලාගන්න පුළුවන් වෙන්නේ. කෝම නමුත් ඒත් සමගව මේ එක නාස්කුල් වරේ ෆ්‍රෝඩෝගේ උරහිසට තමන්ගේ විෂ කඩුවෙන් අනිනවා. ඔන්න ඒත් සමගම ස්ට්‍රයිඩ් එමස්ථානයට ඇවිල්ලා නාස්කුල්ලගේ මොවුන්ටිකව බේරගන්නවා. කෙසේ නමුත් නාස්කුල්ලගේ විෂ කඩුවෙන් ෆ්‍රෝඩෝට ඇන්න නිසා ඕ දැන්ඉන්න මාරාන්තික අවස්ථාවක. ඊට පස්සේ ස්ට්‍රයිඩ් තේරුම් ගන්නවා ඔහුට ෆ්‍රෝඩෝ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ කියලා. මේකට අවශ්‍ය සියලුම බෙහෙත් තියෙන්නේ එල්ෆරුන්ගේ දේශය විතරයි. ඒක නිසා ස්ට්‍රයිඩ ෆ්‍රෝඩෝවත් කරේ තියාගෙන ඔවුන්ට සුරයන්ගේ දේශය වෙත අරංයන්න පටන් ගන්නවා. ගැන්ඩල්් සමනලෙක් වගේ සතෙක් අතේ තව කෙනෙක්ට පණිවිඩයක් යවනවා. ඒ පණිවිඩේ නිසා වෙන්නේ මොකද කියලා අපට ඉස්සරට බලාගන්න පුළුවන්. ඔන්න ඒ අතරතුරේදී අපිට පෙන්නනවා සරුමාන්ගේ හමුදාව දැනටමත් යුද්ධයට ලෑස්වෙන ගමන් තමයි ඉන්නේ. ඔවුන් විසින් තමන්ට අවශ්‍ය සියලුම ආයුධ ලෑස්තිකර ගනිමින් සහ ඕක්ස්ල ලෙස හඳුන්වන අලුත් ත්‍රාක්ෂවර්ගයක් අවධි කරමින් තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්න්නනවා ෆ්‍රෝඩෝව. ෆ්‍රෝඩෝ මේ වන විටත් දැඩි අසාධ්‍ය තත්වයක තමයි ඉන්නේ. නාස්කුල්ගේ කඩුව තිබ විශ්ෂ ෆ්‍රෝඩෝගේ ඇඟ පුරාම ව්‍යාප්තමින් පවතිනවා. මේ ව්‍යාප්තන වේගේ අඩු කරන්න ස්ටයිඩ විසින් සෑම්ට කියනවා ඇතලිස් නමින් හඳුන්වන පැලෑටිය කොහොමරි අරන් එන්න කියලා. ඔන්න ඒත් එක්කම සුරයන්ගේ ආර්යාවක් වන හබෙන් ඒ ස්ථානයට පැමිණෙනවා. ස්ට්‍රයිඩ ඇයකින් අහනවා අපි ඊළඟට මොකද කරන්න ඕන කියලා. ඒත් එක්කම ඇය කියනවා අපි මෙයාව මගේ පියාණන් ලකට එක්කගන්න ඕන කියලා. ඒක නිසා බෙන් ෆෝඩවත් අරගෙන මේ ස්ථානයෙන් පැනල යන්න උත්සා කරනවා. නමුත්තර නාස්කුල්ලා නම දෙනාම මේ වන විටත් බෙන්ගේ පසුපස හඹායන්න පටන් අරන් ඉවරයි. කෙසේ නමුත් මෙසේ ගමන් කරන අතර තුරදී බෙන් සහ ෆ්‍රෝඩෝ නාස්කුල් වරුන්ට අහුවෙන්න ඔන්න මෙන්න තියලා බෙන් විසින් ගඟක් ළඟට ඇවිල්ලා අර නාස්කුල් වරු ගඟට පහිනවත් එක්කම තමන්ගේ මායාබලය පාවිච්චි කරලා ලොක ජලකඳක් නිර්මාණය කරලා මේ නාස්කුල්වරු සියලුම දෙනාම ඒ ජලප්‍රහාරය මගින් ගසාගෙන යන්න සලස්වනවා. ඔන්න දෙවැනි වතාවටත් ඔවුන්ට නාස්කුල්ලගෙන් බේරෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔවුන් සුරයන්ගේ දේශය වෙත ගමන් කරනවා. ඔන්න මේ වෙද්දි අපිට පෙන්නනවා රිවෙන්වල්ල නායකයා වන එල්රෝන් විසින් ෆ්‍රෝඩෝව සුවපත් කරලා කියලා. ඔන්න ඒ අවස්ථාවේදී ෆ්‍රෝඩෝට ගැන්ඩොල්ෆ් මුණගේනවා. ඊට පස්සේ ෆ්‍රෝඩෝ විසින් ගැන්ඩොල්ෆ්කින් අහනවා ඇත්තට මොකද සිද්ධ වුණේ කියලා. ඒ අවස්ථාවේදී ගැන්ඩල් ෆිසින් වෙච්ච හැමදේම ෆ්‍රෝඩෝ අතින් කියනවා. ඔයාට මතක ඇතිනේ ගැන්ඩොල්් විසින් අර සමනල ඇතේ කාටහරි පනිවිඩයක් යව්වා. ඇත්තර මේ පනිවිඩිය අවල තියන්නේ උකුස්සෙට. ඊට පස්සේ ගැන්ඩොල්් විසින් ඒ උකුස්සාගේ ආධාරයෙන් එම ස්ථානයෙන් පැනගෙන තියෙනවා. ඔන්න ෆ්‍රෝඩෝට තමන්ගේ මාමා වන බිල්බෝවත් මේ ස්ථානයේදී මුණගෑනවා. ඇත්තරම මේ වන විට බිල්බෝ ගොඩක් වයසයි. ඔලට දැනටමත් තේරණව ඇතින එකට හේතු මොකක්ද කියලා. ඔන්න ඊට පස්සේ සෑම් ඇවිල ෆ්‍රෝඩෝත් එක කතා කරනවා. සෑම් කියනවා දැම් මේ මුද්ද රිවෙන්ඩල් වලට බාරදිලා අපි නැවත ගමට යන් කියලා. ෆ්‍රෝඩෝත් සෑම්මට එකඟ වෙලා ඒකට කැමති වෙනවා. ඔන්න අපිට මේ අවස්ථාවේදී පෙන්නනවා ගැන්ඩල්් සහ එල්රෝන් විසින් මොකක් හරි විශේෂ දෙයක් කතා කරමින් ඉන්නවා කියලා.
ඔන්න මේ අවස්ථාවේදී ගැන්ඩල් ෆිසින් එල්රොන්ට කියනවා මේ මුද්ද රිවෙන්ඩොල්ල තියෙන එක තමයි දැනට තියෙන සුදුසුම දේ කියලා. නමුත් එල්රොන් කිසිවිටකත් එකට කැමති වෙන නෑ. මේ අවස්ථාවති එල්රොන් කියනවා ඔවුන්ට මිත්‍රපාර්ශවයන් අඩුයි සහ අයිසන් ගාඩ් වල සරුමාන්ගේ හමුදාව සහ මෝඩෝර් වලින් පැමිණෙන සෞරුන්ගේ හමුදාව සමඟ ඔවුන්ට සටන් කරන යුදමේ ශක්ති අඩුයි කියලා ඔහු පවසනවා. ඔන්න මේ අවස්ථාවේදී එල්රොන් විසින් තමන් පමණක්ගන්න රහසක් ගැන්ඩල් ෆතින් කියනවා. ඔයාලට මතක ඇතිනේ ෆිල්ම් එක ආරම්භේදී සිද්ධ වුණ යුද්ධය. ඇත්තට මේ යුද්ධයේදී සුරයන්න හසුරලා තියෙන එල්රොන් විසින්. ඉතින් අපි දැක්කනේ සෞරුන්ගින් පස්සේ මුද්ද හිමි වුණේ ඉසිල්දුර් රජුහට කියලා. ඒ අවස්ථාවේදී එල්රොන් විසින් ඉසිල්දුර් රජුහට කියලා තියෙනවා අපි මේ මුද්ද වහාම විනාශ කරන්න ඕන කියලා. ඒක නිසා එල්රොන් විසින් ඉසිල්දුර් රජුව මවන්ටන්ඩෝම් ගිනිකන්ද වෙත අරංගින් තියෙනවා. මොකද මුද්ද විනාශ කරන තින් එකම ස්ථානය තමයි මේ ගිනිකන්ද. ඒවස්ථාවති එල්රොන් විසින් ඉසිල්දුර් රජුහට කියනවා මේ මුද්ද මේ ගිනිගොඩ වෙත විසි කරන්න කියලා. නමුත් ඔයාල දන්නවානේ මිනිසුන් කියලා කියන්නේ බලයට කෑදර කොට්ටාශය. ඒක නිසා ඉසිල්දුර් රජු විසින් මේ මුද්ද ගිනිකන්දර විසි කරන්න ඔහු ඒක තමන්ගේ රාජධානය වෙත අරංයන්න තීරණය කරනවා. ඔන්න ඒ අවස්ථාවදත් සිද්ධ වෙලා තියෙන්නේ මුද්දට අවශ්‍යදය පමණයි. කෙසේ නමුත් බලයට තිබ කෑදරකම නිසාම ඉසිල්දුර් රජුහට මේ යන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ අවස්ථාවදි එල්රොන් විසින් පවසනවා ඉසිල්දුර් රජු පෙළපතින් පැවතෙන කිසිම කෙනෙක් මේ වනට ජීවතුන් අතර නෑ කියලා. නමුත් ඒ අවස්ථාවේදී ගැන්ඩොල් විසින් පවසනවා මේ වෙන විටත් ඉසිල්දුර් රජු පෙළපතේ තවත් එකම එක උරුමක්කාරෙක් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ තමයි අපි කලින් හඳුන්වපු ස්ට්‍රයිඩ කියලා කියන්නේ. ඇත්තනම ඔහුගේ නම ඇරගන්. ඇරගන් තමයි ඉසිල්දුර් රජු පෙළවෙතේ අවසන් උරුමක්කාරය වෙන්නේ. නමුත් ඔහු එක තවමත් විශ්වාස කරන්නේ නෑ. ඔන්න අපිට ඒත් එක්කම් පෙන්නනවා ඇරගන් සහ අර්බෙන් ආර්යාව අතර ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඇරගන් කියලා කියන්නේ මනුස්සෙක්. ඇත්තටම අර්බෙන් කියලා කියන්නේ සුරයන්ගෙන් කෙනෙක්. නමුත් සුරයන් කියලා කියන්නේ අමරණීය පිරිසක්. ඇය තීරණය කරනවා අමරණීයත්වය අතඇරලා ඇරගන් සමඟ එක ජීවිත කාලයක් ගත කරන්න. ඔන්න අපිට මේ අවස්ථාවේදී පෙන්නවා පහුවෙන්දා උදෑසන සිදුවෙන සිදුවීමක්. මේ අවස්ථාවේදී මධ්‍යම පෘතුවයේ සියලුම ජාතීන්ගේ සහභාගීත්වයෙන් මහා මණ්ඩලයක් රැස් වෙනවා. එක්කෙනෙක් තමයි බොරොමියර් කියලා කියන්නේ. අනෙත් එක්කයාගේ නම ගිම්ලි. ගිම්ලි කියලා කියන්නේ මොරියාවල පතල්කරුවෙක්. අනිත් කෙනා තමයි ලෙගොලොස් කියලා කියන්නේ. ලෙගොලොස් කියන්නේ ඉතාමත් දක්ෂ දුනුවායෙක් සහ සුරයන්ගෙන් කෙනෙක්. කෙසේ නමුත් මේ අවස්ථාවේදී ෆ්‍රෝඩෝ විසින් මේ බලමුද්ද ගෙනල්ලා සියලුම දෙනා ඉදිරියේ මේසයක් මතින් තමනවා. මේ මුද්දේ බලය නිසා බොරොමීර් විසින් මේ මුද්ද ලබාගන්න උත්සාහ කරනවා. නමුත් ඒ අවස්ථාවේදී ගැන්ඩොල් විසින් ඔහු නවත්තනවා. කෙසේ නමුත් මේ අවස්ථාවේදී මොවුන් තීරණයකට එනවා මේ බලමුද්ද මවන්ටන්ඩෝම් ගිනිකන්ද වෙත අරංගින් එක විනාශ කරන්න ඕන කියලා. මේ අවස්ථාවේදී සෞරෝන් වෙතම බලමුන්ද අරංයන නිසා එකිනෙක අතර බහින් බස්වීමක් ඇතිවෙනවා. කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ මේ මුද්ද මවන්ටන්ඩෝම් ගිනිකන්ද වෙත අරංයන්න. මොකද කියනමනං ඒක අතිශයෙන්ම දුෂ්කර ක්‍රියාවලියක්. එකම එක්කෙනෙක් විතරක් බලමුද්ද මවන්ටන්ඩෝම් ගිනිකන්ද වෙත අරං යන්න ඉදිරිපත් වෙනවා. ඒ තමයි අපේ පුංචි ෆ්‍රෝඩෝ. ෆ්‍රෝඩෝගේ ඉදිරිපත්වීමත් සමගම සියලුම දෙනා නිශ්ශබ්ද වෙලා ඔහුට සහයෝගය ලබා දෙන්න කැමති වෙනවා. මේක නිසා ගැන්ඩල්් ඇරගන් ලෙගොලොස් ගිම්ලි බොරොමීර් සහ ෆ්‍රෝඩෝගේ හොඳම යාළුවා වෙච්ච සෑම් සහ මේරි සහ පිපිනුත් මේ ගමනට එකතු වෙනවා. මේ ගමන යන්න කලින් ෆ්‍රෝඩෝ විසින් තමන්ගේ මාමාව මුණකයන්න පැමිණෙනවා. ඒලී බිල්බෝ විසින් ෆ්‍රෝඩෝට කඩුවක් ලබා දෙනවා. ඇත්තරම මේ කඩුව නිකම්ම කඩුවක් නෙමේ. අර ඕක්ස් කෙන යක්ෂයන් මේ කඩුවලකට ලංමුත්තේම මේ කඩුව දීප්තිමත් නිල් පාඩක පත්වෙනවා. ඊට අමතරව බිල්බෝ විසින් ෆ්‍රෝඩෝට කබායකුත් ලබා දෙනවා. මේ කබාය හදලා තියෙන මිට්ටල් කියන ලෝහයෙන්. මේ කබායේ බර පිහාටුවක බරට සමාන වනත් නමුත් මේක මකරෙක්ගේ සමටත් වඩා ශක්තිමත් කියලා ඔහු පවසනවා. පහුවෙනද උදෑසනම මෙ නවදනෙක්ගෙන් යුතු කණ්ඩායම ගමන ආරම්භ කරනවා. ඔන්න කෝම නමුත් කණ්ඩායම් මෙසේ ගමන් කරමින් ඉන්න අතරතුර එක ස්ථානක වේගගන්න නතර වෙනවා. මේ අවස්ථාවේති ඔවුන් දකිනවා දුරින් කළුපාට වලාකුලක් වය එකක් ඔවුන් දිසිටෙනවා. නමුත් මේ වලාකුල පැමිණින්නේ සුළගේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒක නිසා ඔවුන් වහම එම ස්ථානයම හැන්ගෙනවා. අත්තරම මේක වලාකුලක් කියල හිතුවට වලාකුලක් නෙමේ. මේ අවස්ථාවේදී මෙතරින් පක්ෂීන් වගේයක් පියාබලා යන අතර ඔවුන් සෞරෝන්ගේ ඔත්තුකාරයෝ කියලා ඔවුන්ට තේරෙනවා. ඒක නිසා ටැන්ඩල්් කියනවා අපි මේ ගමන් කරන ගමන් මාර්ගය වෙනස් කරන්න ඕන කියලා. ඇත්තනව මේ අවස්ථාවේදී ඔවුන් තෝරාගන්න ගමන් මාර්ගය ඉතාමත් දුෂ්කර එකක්. මේ ගමන් මාර්ගය හිවකඳු මැදින් තමයි වැටලා තියෙන්නේ.
එක නිසා ඔවුන්ට මේ ගමන යන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔන්න මේ ගමන් මාර්ගයේ ටික දුරක් ගමන් කරමින් යන අතරතුරදී සරුමාන්ට දැනගන්න ලැබෙනවා ගැන්ඩල්ෆ් ඇතුළු පිරිස කැරද්‍රස් ගමන් මාර්ගය තමයි පාවිච්චි කරන්න කියලා. ඒක නිසා ඔහු තමන්ගේ බලය පාවිච්චි කරලා හිම කඳු කඩන් වටෙන්ට සලස්වනවා. මේක නිසා ඔවුන්ගේ ගමන් මාර්ගය ඇත්තරම තවදුරටත් දුෂ්කර වෙනවා. එක නිසා ගැන්ඩොල්ෆ් ඇතුළු පිරිස් තීරණය කරනවා මොරියා කියන පතල හරහා වැඩල දෙන ගමන් මාර්ගය උස්සේ ගමන් කරන්න. ඔන්න මේ කණ්ඩායම දැන් මොරියා පතල ආරම්භවන ස්ථානයට පැමිණෙනවා. නමුත් මෙයාලට යන්න විදියක් නෑ. මොකද ඒක ආරම්භවන ස්ථානයේ විශාල ගල් දොරටුවක් තියෙනවා. මේ ගල් දොරටුව විවෘත කරන්න රහස්කේතයක් අවශ්‍ය වෙනවා. ඒ රහස්කේතය නොදන්නා පුද්ගලයන්ට මේක තුළින් අතුල් වෙන්න බෑ. ඊට පස්සේ සෑහෙන වෙලාවක් තිස්සේ ගැන්ඩොල්ෆ් මේ ගල් දොරටුව විවෘත කරන්න උත්සාහ කරනවා. නමුත් අවසානයේදී ෆ්‍රෝඩෝගෙද උදව් ඇතිව ඔහුට ඒක විවෘත කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කට්ටිය මේ පතල හරහා ඉස්සරහට ගමන් කරමින් යනවා. මිසේ ගමන් කරමින් යන අතරතුරදී ගැන්ඩල්ෆ් එක ස්ථානයක නතර වෙලා බලනවා මේ පතල හාරලා තින්නේ ඇත්තරම මොන ලෝහය සඳහාද කියලා. ඇත්තරම මේ පතල හාරලා තින්නේ මිච්චෙල් කියන ලෝහය සඳහා. එම ලෝහය ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත ලෝහයක් කියලා ගැන්ඩල්ෆ් මේ අවස්ථාවේදී ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා. තවදුරටත් මොවුන් මේක දිගේ ඉදිරියට ගමන් කරමින් යන අතරතුරදී ෆ්‍රෝඩෝ දකිනවා පහළ අමුතු සත්වයෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ ෆ්‍රෝඩෝ ගැන්ඩල්ෆ්ගෙන් අහනවා කවුද ඇත්තට මේ සත්වයා කියලා. ගැන්ඩල්ෆ් කියනවා ඒ තමයි අර ගොලම් කියන සත්වයා. මීට දවස් 3කට පමණ පෙර ඉඳන් තමයි ඔහු මේ මුද්ද පසුපස හඹා එන්නේ. කොහොම නමුත් මේ කට්ටිය නැවතත් ඉදිරියටම ගමන් කරමින් යනවා. ඔන්න මේ කට්ටිය එක ස්ථානකට එනවා. මේක නිකන් සොහනක් වගේ ස්ථානයක්. එම ස්ථානයේදී මොවුන්ට මේ මොරියා පතලේ පාලකයා ගැන විස්තර ටිකක් හමු වෙනවා. ඔහුගේ නම තමයි බාලි කියලා කියන්නේ. ඔන්න මේ කට්ටිය මෙතෙන් වෙලා ඉද්දී එකපාරට මෙයාලට අමුතු සද්දයක් ඇහෙනවා. ඒකෙන් මෙයාලා තේරුම් ගන්නවා ඕක්ස්ලා කියන යක්ෂයන් මෙයාලා හොයාගෙන දැනටමත් එන්න පටන් ගන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මොවුන් ඒක ඉදිරියේ තියෙන දොරටුවක් වහලා ඕක්ස්ලා එනතුරු සූදානම්ව සිටිනවා. ඔන්න මේ අවස්ථාවේදී මොවුන්ට විශාල ඕක්ස් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ පිරිසට පුළුවන් වෙනවා මේ ඕක්ස්ලාගෙන් විශාල පිරිසක් මරණයට පත් කරන්න. නමුත් එකම එක ට්‍රෝල් කියන සත්වයෙක් විසින් ෆ්‍රෝඩෝට උලකින් අයින්නවා. ඔන්න මේ අවස්ථාවේදී ඇරගන් සහ බොරොමියර් එකතු වෙලා මේ ට්‍රෝල් කියන සත්‍යව විනාශ කරලා දානවා. හැමෝම හිතන්නේ ෆ්‍රෝඩෝ මිය ගියා කියලා. නමුත් ඔහු මාමාදුන්න කබාය පැළඳගෙන සිටින නිසා ඔහුට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න මේ කට්ටිය මෙතනින් පැනලා යන්න උත්සාහ කරද්දී ඕක්ස්ලා දහස් ගණනක් ඇවිල්ලා මොවුන්ව වට කර ගන්නවා. නමුත් මේ සියලුම රාක්ෂයන් ටික එකපාරට මොකක් හරි දෙයකට බය වෙලා මේ ස්ථානයෙන් පලා යනවා. ඔන්න ඒත් එක්කම ඈතින් එළියක් අපිට පේනවා. ඔන්න මේ අවස්ථාවේදී ගැන්ඩොල්ෆ් විසින් කියනවා ඔය එන්නේ බැල්රොක් කියන යක්ෂයා කියලා. ඊට පස්සේ මේ කට්ටියම ඔහුගෙන් බේරෙන්න උත්සාහ කරනවා. නමුත් ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. ඔන්න කොහොම හරි කට්ටියම මෙයාගේ පැනලා ඇවිල්ලා පටු පාලමක් ළඟින් නතර වෙනවා. ගැන්ඩොල්ෆ් ඇරෙන්ඩ අනෙක් සියලුම දෙනාම මේ පාලමෙන් එහා පැත්තට ගමන් කරනවා. නමුත් ගැන්ඩොල්ෆ් මේ කට්ටියව ආරක්ෂා කරන්න ඕන නිසා පාලම මැදට ඇවිල්ලා නතර වෙලා ඔහුගේ මායා බලයෙන් මේ පාලම විනාශ කරනවා. ඒත් සමගම බැල්රොක් කියන මේ යක්ෂයා ප්‍රපාතයට ඇදගෙන වැටෙනවා. නමුත් ඒ වැටුණ අතරතුරදී කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ඔහුගේ අතේ තිබ්බ කසයකින් ගැන්ඩොල්ෆ්ගේ කකුලෙන් ඇදලා ගන්නවා. ඒත් සමගම ගැන්ඩොල්ෆ් මේ ප්‍රපාතය පල්ලෙහාට ඇදගෙන වැටෙනවා. මේ අවස්ථාවේදී සියලුම දෙනාගේ බලාපොරොත්තු සුන්බුන් වී යනවා. කෙසේ නමුත් දැන් ඔන්න 8 දෙනෙක් විතරක් මේ මොරියා කියන පතලෙන් එළියට එනවා. මේ අවස්ථාව වන විට නම් සියලුම දෙනා කම්පණයට පත් වෙලා ඉන්නේ. කොහොම නමුත් වෙච්ච දේ අමතක කරලා මොවුන් සියලුම දෙනාම ඉදිරියට ගමන් කරමින් යද්දී මොවුන්ට හම්බ වෙනවා කැලය. මොවුන් මේ කැලේ ඉදිරියටම ගමන් කරද්දී ඒ කැලේ තුලදී මොවුන්ට එල්ෆ්වරු කීප දෙනෙක් හම්බ වෙනවා. නමුත් ඔවුන් කැමති වෙන්නේ නැහැ මේ කණ්ඩායම ඔවුන්ගේ ප්‍රදේශයට එක්කන් යන්න. ඔන්න ඊට පස්සේ ඇරගන් ඇවිල්ලා මේ කට්ටියත් එක්ක කතා කරලා පස්සේ තමයි මේ එල්ෆ්වරුන් විසින් අපේ කණ්ඩායම ඔවුන්ගේ ප්‍රදේශයට එක්කන් යන්නේ. කොහොම නමුත් ඔවුන් විසින් අපේ කණ්ඩායම ගැලඩ්‍රියල් ආර්යාවගේ රාජධානිය වෙත එක්කන් යනවා. එම ස්ථානයට පැමිණුවට පස්සේ ලෙගොලොස් විසින් ගැන්ඩොල්ෆ්ට වෙච්ච සියලුම සිදුවීම ගැලඩ්‍රියල් ආර්යාව අතින් පවසනවා. කොහොම නමුත් එදා රාත්‍රියේදී මොවුන් එම ස්ථානයේදී නතර වෙනවා. ඔන්න අපිට පෙන්වනවා එදා රාත්‍රියෙන් වෙන සිදුවීමක්. ගැලඩ්‍රියල් ආර්යාව ගමන් කරමින් ඉද්දී ෆ්‍රෝඩෝ ඇගේ පසුපසින්ම එනවා. ඊට පස්සේ ගැලඩ්‍රියල් ආර්යාව අහනවා ඔයා මේ කැඩපතෙන් බලන්න කැමතිද කියලා. ඊට පස්සේ ෆ්‍රෝඩෝ ගැලඩ්‍රියල් ආර්යාවගෙන් අහනවා මම මේ කැඩපතෙන් බැලුවොත් මට මොන වගේ දෙයක්ද පේන්නේ කියලා. එතකොට ඇය පවසනවා ඔයාට මේකින් අතීතයේ වර්තමානය සහ ඉදිරියට වෙන්න තියෙන දේවල් ඒ කියන්නේ අනාගතය දැක බලා ගන්න පුළුවන් කියලා. කොහොම නමුත් ඊට පස්සේ ෆ්‍රෝඩෝ මේ කැඩපතෙන් බලනවා. එහිදී ඔහුට පේනවා ඕක්ස්ලා සියලුම දෙනාට පහර දීලා ඔවුන්ගේ යාළුවන්වත් අල්ලගෙන කියලා.
ඊට පස්සේ මොහුට සෞරෝන්ගේ ඇස මේ ස්ථානයේදී දිස්සෙනවා. ඔන්න කොහොම නමුත් ඒ අවස්ථාවේදී ගැලඩ්‍රිල් ආර්යාව පවසනවා ඔයා මේ අවස්ථාවේදී අසාර්ථක වුණොත් සියලුම දෙනාට අත්වන ඉරණම තමයි ඕක කියලා. ඔන්න කොහොම නමුත් පහුවෙන්දා උදෑසන අපේ කණ්ඩායම යන්න හදනවා. මේ සියලුම දෙනාට ගැලඩ්‍රියල් ආර්යාව විසින් කබායක් ලබා දෙනවා. මේ කබායට හැකියාව තියෙනවා සතුරන්ගෙන් නොපෙනේ ඉන්න. ඔන්න ගැලඩ්‍රියල් ආර්යාව විසින් ලෙගොලොස්ට දෙනවා විශේෂ දුන්නක්. ඔන්න ඊට පස් ඇය විසින් මේරි සහ පිපින්ට විශේෂ කිනිසි දෙකක් ලබා දෙනවා. ඊට පස්සේ ගැලඩ්‍රියල් ආර්යාව සෑම් වෙත පැමිණෙනවා. එහිදී ඇය සෑම්ට ලබා දෙනවා හිට්ලයින් වලින් හදපු කඹයක්. ඊට පස්සේ ගැලඩ්‍රියල් ආර්යාව විසින් ඇයගේ හිසකෙස් තුනක් ගිම්ලි වෙත ලබා දෙනවා. ඔන්න ඊට පස්සේ ගැලඩ්‍රියල් ආර්යාව ෆ්‍රෝඩෝ වෙත පැමිණෙනවා. ඇය විසින් ඔහුට ලබා දෙනවා එරෙන්ඩිල් වල ආලෝකය කියලා පුංචි කුප්පියක්. මේ සීලුම දේවල් ලබාගත්තට පස්සේ අපේ කණ්ඩායම මේ ස්ථානයෙන් පිට වෙලා යනවා. ඊට පස්සේ අපේ කණ්ඩායම ගඟක් දිගේ පහළටම ගමන් කරනවා. මෙසේ ගමන් කිරීමෙන් අනතුරුව විවේක ගන්න කියලා මොවුන් එක ස්ථානයක නතර වෙනවා. ඔන්න කොහොනොත් ෆ්‍රෝඩෝ මේ කැලේ ඇතුලේ ගමන් කරමින් ඉන්න අතරතුරදී බොරමියර් රහුලකට පැමිණෙනවා. බොරමියර් දැන් මේ මුද්දේ බලයට වසඟ වෙලා ඉන්නේ. ඒක නිසා ඔහු ෆ්‍රෝඩෝගෙන් මේ මුද්ද බලෙන්ම ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් ඒ අවස්ථාවේදී නැවතත් ෆ්‍රෝඩෝ මේ මුද්ද ඇඟිල්ලට දාගන්නවා. ඒත් සමගම ඔහු නොපෙනී යනවා. ඔන්න ඒ අවස්ථාවේදී සෞරෝන්ගේ මිත්‍ර පාර්ශවන යක්ෂයන්ට මොවුන් ඉන්න ස්ථානය හරියටම දැනගන්න පුළුවන් වෙනවා. ඔන්න කොහොම නමුත් අපේ කණ්ඩායම සහ මේ ඕක්ස්ලා අතර දරුණු ගැටුමක් ඇති වෙනවා. මේ අවස්ථාව අතරතුරදී ඇරගන් ෆ්‍රෝඩෝට කියනවා ඉක්මනටම මුද්දත් තරම් මේ ස්ථානෙන් ඉවත් වෙලා යන්න කියලා. ඔන්න කොහොම නමුත් ඕක්ස්ලගේ සේනාධිපතින් විදින ලද ඊතලයක් බොරමියර්ගේ පපුවේ වදිනවා. ඔහු එක ඊතලයක් විතර නතර වෙන්නේ නැහැ. ඔහු එක දිගට තවත් ඊතල 3ක් විදිනවා. මේත් සමගම බොරමීර් මරණයට පත් වෙනවා. ඔන්න කොහොම නමුත් අපට පෙන්නනවා ෆ්‍රෝඩෝ විසින් බෝට්ටුව අරගෙන තනිව මේ ගමන යන්න පටන් ගන්නවා කියලා. ඒත් එකම ඔහුගේ යාළුවෝ වෙච්ච සෑම් ෆ්‍රෝඩෝට තනියම යන්න තින්නේ නැහැ. ඔහු වතුරට බැහැලා ෆ්‍රෝඩෝගේ පසුපසම ගමන් කරනවා. නමුත් ඒ අවස්ථාවේදී සෑම් වතුරේ ගිලෙනවා. ඊට පස්සේ ෆ්‍රෝඩෝ ඇවිල්ලා ඔහුව බේර ගන්නවා. ඊට පස්සේ ෆ්‍රෝඩෝ සහ සෑම් එකතු වෙලා තනියම මෝඩෝර් රාජධානිය වෙත යන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ 2001 රිලීස් වෙච්ච The Lord of the Ring The Fellowship කියන මූවි එක මෙතනින් නිමවට පත් වෙනවා. ඉතින් ඔයාලට වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න සහ like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් මේක ඉතිරි කතා දෙකෙන් හමු වෙනකන් අපි එනම් සමු ගන්නවා. සියලුම දෙනාට ජය වේවා.